ලයිට් ටෙක්නීෂියන් කෙනෙක් ගත්තා. සාමාන්‍යයෙන් කෝල් ෂීට් එකක් දැන් 5000ක් ලයිටිං ඇසිස්ටන්ට් ඉඳලා දැන් අද කම්පැනි තියෙන කට්ටියක් ඉන්නවා. විශේෂයෙන් තාක්ෂණ ශිල්පීන්ට උපයන්න පුළුවන් උපරිමයෙන් උපයන්න පුළුවන් ක්ෂේත්‍රයක්. ඒතර මේ චිත්‍රපටය බලනකොට හිතෙනවා මේක හරි පහසුයි. එළියෙන් මතු පිටින් පේනට විශාල සංකීර්ණ ක්‍රියාවක්. jobdaddy.lk හරහා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ සිනමා ශේත්‍රයේ ප්‍රවීණතමයෙක් සමගින්. ඉතින් මෙතුමා ගැන හඳුන්වා දෙනවා නම් මෙතුමා වසර 42ක අත්දැකීම් සහිතව මේ වන විට මේ ශේත්‍රයේ ඉන්න ප්‍රවීණතෙක්. ඉතින් අද අපි මේ කතාබහ ආරම්භ කරන්න හදන්නේ සම්මානනීය චිත්‍රපට සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ මහත්මත් සමගින්. ඔබතුමාව ඉතාමත් ආදරයෙන් යුතුව පිළිගන්නවා. රවීන්ද්‍ර ගුරුගේ මහත්මයා, අපි කැමති ඔබතුමා ගැන දැනගන්න. ඔබතුමා මේ තාක් ආපු ගමන ගැන දැනගන්න. මම පාසල් කාලේ විනෝදාර්ශන කැරිය ඡායාරූප ශිල්පය හැදෑරුවා. මොකද ඒ කාලේ O level ඉවර වෙලා ඇඩ්වාන්ස් වල පටන් ගන්නකම් ඒ තියෙන මැද කාලය තුල විවිධ පාඨමාලා තිබුණා. ඉතින් මම පාඨමාලා ඡායාරූප ශිල්පය තෝරගත්තා. තෝරගෙන මේ පාඨමාලා හදාගෙන මට යුනෙස්කෝ පාඨමාලාවක් තිබුණා. යුනෙස්කෝ සම්මේලනයේ ඡායාරූප ශිල්ප පාඨමාලාවක්. ඒක හදාරමින් හිටියා. එතකොට මගේ අධ්‍යාපන කටයුතු උසස් පෙළින් නැවතිලා මේක පිටිපස්සේ දුවන්න පටන් ගත්තා. එතකොට තමයි ලංකා රූපවාහිනිය ඇවිල්ලා 82 මට අවස්ථාව හම්බ වෙනවා. සරසිනි ආයතනය පටන් ගන්නකොට ඒ ආයතනයේ මූලික පළවෙනි කණ්ඩායමේ සමාජිකයෙක් වෙන්නේ. ඒ 1982. මම අතරම වෘත්තියට සම්බන්ධ වෙන්නේ ඡායාරූප ශිල්පකරණය කරපු ඉඳන් කැමරා ශිල්පියෙක් විදිහට පුහුණු වෙන්න. ඒක ටික දුරක් යනකොට මට සංස්කරණය පිළිබඳ ආසාවක් ඇති වුණා සහ මොකද ඒ වෙනකොට ඇත්තටම සංස්කරණයට යන කණ්ඩායමට අඩුවෙන් හිටිය. මොකද ඒක හරි වෙහෙසකර කටයුත්තක් වුණා. ඒ කාලේ තිබිච්ච මැෂින්ස් එක ඉක්විප්මන්ට් එක ටිකක් ඉවසීම තියෙන්න ඕන. ඒක කාලයක් ගත වෙන. හැබැයි මට දැනුණා ඒක ඇතුලේ තමයි මේක තාක්ෂණ ඉගෙන ගන්න තියෙන හොඳ අවස්ථාවක් එන්නේ එතෙන්ට ගියෝ. ඉතින් මම ඒකත් එක්ක සංස්කරණය පැත්තට ටිකක් වැඩිපුර මගේ ආසාව තිබුණා. එතනින් පස්සේ මට සිනමා ශාස්ත්‍රයේ හිටපු සිනමා අධ්‍යක්ෂකවරුන් එක්ක වැඩ කරන්න අවස්ථාවක් වුණා. ඒ අවස්ථාව මම දැන් ලංකාවේ කාටවත් හම්බෙලා තිබුණේ නැහැ. ඒකට 90 විතර ජපානයේ යන්න අවස්ථාව හම්බුණා. රටෝන් රීලෑන්ඩ් සහ ආචාර්ය සුනිල් නවත්නතර ජපානයේ හිටියේ. කබුකි ගැන වැඩසටහනක් කරන්න මාසයක් අපි ජපානයේ පරක්ටම රියල්ලගේ අධ්‍යක්ෂණය යටතේ මම එහි සංස්කරණ ශිල්පියා සහ ශබ්ද පරිපාලකයා හැටියට වැඩ කරලා ගියා. ඒතකොට එතෙන්දී තීරණය කරේ ආචාර්ය සුනිල් නවත්නත් කිව්වා අපි හොඳ තාක්ෂණයෙන් පිරිපුන් ආයතනයක් ලංකාවේ පටන් ගමු. එතකොට ලංකාවට ආපු ගමන් අපි 92 ද වීඩියෝ ටීම් ආයතනය පටන් ගත්තා. එතකොට මම මේ තාක්ෂණික අධ්‍යක්ෂකවරයා ආචාර්ය සුනිල්නත්නේ සභාපතිවරයා පරප්‍රයන්දී කලමාකාර අධ්‍යක්ෂකවරයා විදිහට පටන් ගත්තා. ඊට අවුරුදු ගානකට පස්සේ දැන් මම මෙහි සභාපතිවරයා පරක්‍රම නිලතාව කලමාකාර අධ්‍යක්ෂකවරයන්. ඉතින් ඒ ගමන ගැන කතා කරාම මෙහි හම්බෙන සන්ධිස්ථානයක් තමයි මේ ද වීඩියෝ ටීම් ආයතනය. ඉතින් ඔබතුමාගෙන් අහන්න කැමති මේ වෙනකොට දැන් ද වීඩියෝ ටීම් ආයතනය ගත්තහම සිනමා පට මං හිතන්නේ 150කට අධික ප්‍රමාණයක්. TV කමර්ෂල්ස් එහෙම නැත්තං අපි ටෙලිඩ්‍රාමස් ගත්තහමත් 200කට අධික ප්‍රමාණයක්කට අවශ්‍ය පහසුකම් සපයපු ස්ථානයක් තමයි ද වීඩියෝ ටීම් ආයතනය. මේ ආයතනය මේ වනකොට සම්මාන මංහිතන්නේ සෑහන ප්‍රමාණයකට පාත්‍ර වෙලා තියෙනවා. එතකොට මංහිතන ලංකාවේ තියෙන සියලුම සම්මාන උළවල් කිව්වොත් මන් නිවැරදි. ඉතින් අපි කැමති ඒ පිළිබඳව ඔබතුමාගෙන් ටිකක් දැනගන්න. අතරම ටීවී ආයතනය පටන් ගත්ත පළවෙනි අවුරුද්දම අපිට හම්බෙනවා වෙළඳ දැන්වීමක් වෙනුවෙන් හොඳම වෙළඳ දැන්වීමට හම්බෙන ගෝල්ඩ් අවෝඩ් එක ස්ලිම් සම්මානය අපිට හම්බෙනවා. ඒ හොඳම නිර්මාණය හැටියට. ඒකින් අපිට පළවෙනි අවුරුද්දම 93 ඒක හරහා මුළු ශාස්ත්‍රයේම ටීවී කියන එක පාට දැනෙන්න පටන් ගත්තා. ඒතරම අපේ මූලික පරමාර්ථය වුණේ හොඳ වැඩසටහන් හොඳ නිර්මාණ දායක මේ ක්ෂේත්‍රයට දායක කිරීම සහ හොඳ ශිල්පීන් කණ්ඩායමක් හැදීම තමයි අපේ මූලික පරමාර්ථය. ඊට පස්සේ හොඳ ටෙලි නාට්‍ය රාශියක් අපිට විශේෂ කරන දීකට පහන වැනි නාට්‍ය ඒක සුදත් මහදිවුල්ලා සුදත් දේවප්‍රිය වසන්ත බේසේකර මේ කණ්ඩායමත් එක්කම අපිට පුළුවන් වුණා හොඳ ටෙලි නාට්‍ය රාශියක් එවකට ටෙලි නාට්‍ය ශාස්ත්‍රයට දායක කරන්න. මම හිතනවා ඒක අපි කරපු ලොකු ජයග්‍රහණයක්. ඒකම 90 අවසානයේ කියන්නේ 98 විතර වෙනකොට මට ඇත්තටම ලොකු ඉල්ලීමක් තිබුණා අපේ කණ්ඩායමෙන් විශේෂයෙන් ඔය හඳගමලා ජයන්තලා චන්ද්‍රලා එහෙම මේ සිනමාවට මගේ
දැන් කාලේ හරි සිනමාවට එන සංස්කරණ ශිල්පියෙක් විදිහට කියන. මොකද ඔවුනුත් ඒකට සිනමාවට සම්බන්ධ වෙන බලාගෙන හිටියේ. ඒතකොට ඇත්තටම ඒ වෙනකොට ලංකාවේ තිබුණේ පටලපටය රූපගත කරලා ඒකෙන් සංස්කරණය කළා පරණ විදිහට හඬපට හදලා යවන ක්‍රමය. හැබැයි ලෝකේ 1993 ඉඳලා පටන් ගත්තා මේ ඉස්සෙල්ලාම සංස්කරණයට පටලපටෙන් ඩිජිටල් සංස්කරණයට ට්‍රාන්ස්ෆර් වෙලා එතනින් සංස්කරණය පටන් ගත්තා. ඊට පස්සේ ඩිජිටල් හඬපට පටන් ගත්තා. අපිට පුළුවන් වුණා 2000 දී ලංකාවට ඒක ගේන්න. ඉතින් ඒ සඳහා මම ලොකු කාර්යභාරයක් කරා සහ විශේෂයෙන් graphic 3D ත්‍රිමාන 3D animations ඒ කියන්නේ silicon graphics machines ලංකාවේ පළවෙනි වතාවට අපි ගත්තේ. අරගෙන අපිට පුළුවන් වුණා මේ ශාස්ත්‍රයට එන්න. එක්කම සම්මාන ගැන ඇහුවා. මම හිතනවා සම්මාන නම් මට සෑම සිනමා උලයක්ම නියෝජනය කරමින් සම්මාන හම්බෙලා තියෙනවා. මට මතක විදිහට සම්මාන 40ක් 35ක් විතර මේ මගේ පිටිපස්සේ තියෙනවා. ඉතින් මේ අවුරුදු 42ක උලෙන් සිනමා සහ රූපවාහිනී දෙකෙන්ම මම සංස්කරණ ශිල්පියෙක් විදිහට සම්මාන ලබලා තියෙනවා. ඉතින් අපි jobdaddy.lk ඔබතුමාගෙන් මීළඟට දැනගන්න කැමති දැන් බහුතරයක් මේ සමාජයේ පිටතින් මේ සිනමා ශිෂ්ත්‍රය ගැන බලාගෙන ඉන්න පිරිස සමහරු මේක හඳුන්වනවා ඉතාමත් සංකීර්ණ කර්මාන්තයක් කියලා. තවත් සමහරු කියනවා නෑ මේක ඉතාමත් පහසුවෙන් කරන්න පුළුවන් කර්මාන්තයක් කියලා. ඉතින් අපි කැමති ඔබතුමාගෙන් අහන්න මේ සිනමා කර්මාන්තය ඇත්තටම සංකීර්ණද නැත්නම් හරිම පහසු තැනක්? ඇත්තටම චිත්‍රපටය බලනකොට හිතෙනවා මේක හරි පහසුයි කියලා. එළියෙන් මතු පිටින් පේනට සරල වුණාට මේක විශාල සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ කාලේ ඇත්තටම බහුල නැති නිසා කියන්නේ දැන් මේ තාක්ෂණයේ බහුලව තියෙන නිසා සහ මේක සරල වෙලා වගේ පේන්නේ. ඒ කියන්නේ දැන් අපිට ගත්තොත් අපේ පොඩි කැමරාවකිනුත් අපිට ෂූට් කරලා කතන්දරයක් හදන්න පුළුවන් නේ. සිනමා පටයක් ගොඩනගා ගන්න මාස 6ක් අවුරුද්දක් විතර යන සිනමා පට තිබිලා තියෙනවා. දැන් මම ළඟදී කියුවා Apocalypse Now කියන චිත්‍රපටිය ගොඩනගා ගන්න Watermarch අවුරුදු 1කමාරක් එඩිට් කළා තියෙනවා. අවුරුදු 1කමාරක් එක දවසකට කට් 1කමාරයි කළා තියෙනවා. ඒක තමයි ලේසි නෑ. මොකද දැන් අපිට මං උඩින් කිව්වා මුලින් අපිට උඩින් මතු පිටින් මේ සරල වුණාට මේක සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ඔබතුමා ගත්තොත් ඇනලොග් සංස්කරණය ඉඳලා ඩිජිටල් සංස්කරණය දක්වාම පුරෝගාමී වූ පුද්ගලයෙක්. ඒතර වසර 42ක පළපුරුද්දකුත් තියෙනවා මේ ශාස්ත්‍රයේ තියෙන ප්‍රවීණතෙක්. ඒතර ඔබතුමා මොනවද දකින්නේ? කොයි වගේ වෙනස්කමක්ද දකින්නේ සිනමා කර්මාන්තයේ එදා සහ අද? ඔය ඇත්තටම සිනමා කර්මාන්තයේ 80 ගණන් වලින් මම ඉන්නේ ආරම්භය කියන්නේ 40 ගණන් වල. සිනමා කර්මාන්තයේ එදා සහ අද තියෙන්නේ නිර්මාණ ශිල්පියෙකුට එදා හිතන හැමදේම රූපේ ගත කරලා ප්‍රේක්ෂකයට ඉදිරිපත් කරන්න අමාරුයි. හැබැයි අද ඒක පහසු වෙලා තියෙනවා. අද එදා අපි යම්කිසි නිර්මාණයක් කරන්න හිතුවොත් ඊට එන තාක්ෂණික ගැටලු ගොඩක් එනවා. ගොඩක් බාධක තිබ්බා. මොකද පටලපටේ හරි සීමා සහිත දුරකට තමයි පටලපටෙන් අපිට නිර්මාණයක් ඉදිරිපත් කිරීමක් කරන්න පුළුවන්. නිර්මාණශීලී ඉදිරිපත් කිරීම. අද එහෙම නෙමෙයි. අද මේකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා ඇනිමේෂන්, තාක්ෂණීය ග්‍රැෆික්ස්. එතකොට මෙන්න මේවා හරහා මේ සියලුම දේවල් එකව කරාම අපි හිතන දේ එහෙමම ප්‍රතිනිර්මාණය කරලා ප්‍රේක්ෂකයට ගෙනියන්න පුළුවන්. ඒකට ඕන වෙන්නේ නිර්මාණශීලී හැකියාව. එදාත් අදත් ගත්තාම තාක්ෂණය පැත්තෙන් ඉතාම ඉහළ දියුණු මට්ටමට ඇවිල්ලා තියෙනවා. අද ඇත්තටම උගත කරලා ඒ තැන ඉඳලා ඩවුන්ලෝඩ් කරන්න අපේ ස්ටුඩියෝ ඩවුන්ලෝඩ් කරලා අපිට එඩිට් කරලා ආයෙ එහාට යවන්න පුළුවන්. එදා හැම්බෑ එක ගිහලා ලැබ් එකට ගිහිල්ලා ප්‍රොසෙස් කරලා ඇවිල්ලා ඒක බලනකම් බඩේ පිටර තැම්බෙනවා නේ. නමුත් අද එහෙම නැහැනේ. අද අපිට ඒ වෙලෙම දකින්න පුළුවන්. ඒ වෙලෙම එඩිට් කරලා බලන්න පුළුවන්. ඒ වෙලෙම අපිට ඒකේ රෆ් කට් එකක් බලන්න පුළුවන්. ඒක අපි දන්නවා අපි කරන දේ හරි කියලා. ඉතින් අද මේ ශිෂ්ටය දිනු වෙලා තියෙනවා. හැබැයි නිර්මාණ ශීලීත්වය කොච්චර දුරට තියෙනවද කියන එකයි විශේෂ ලංකාව බලනවා. ඉතින් අපි හින්දා අපි නිතරම උත්සාහ කරන්න ඕන මේ සිනමාවේ තියෙන භාෂාව ඉගෙන හදාරන ඒ නිර්මාණශීලී හැකියාව උපමට්ටම් කරන මේ තාක්ෂණය පාවිච්චි කරන්න. ඒතකොට විශිෂ්ට සිනමාකරුවන් වෙන්න පුළුවන් ලංකාවේ. ඔබතුමාට පුළුවන් හැඳින්වීමක් කරන්න මේ පෙර නිෂ්පාදන අවධියේ වෙන්න පුළුවන්, නිෂ්පාදන අවධියේ වෙන්න පුළුවන්, පසු නිෂ්පාදන අවධියේ වෙන්න පුළුවන්. මොන වගේ ජොබ් රෝල්ස්ද තියෙන්නේ? මොන දැන් ගත්තොත් විෂයගත පෙර නිෂ්පාදන අවධිය ගත්තොත් ඒකේ තියෙනවා ප්‍රොඩක්ෂන් ඩිපාර්ට්මන්ට් එක ගත්තාම ප්‍රොඩක්ෂන් මැනේජර්, ඒකේ ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන්, ඊට පස්සේ ස්ක්‍රිප්ට් ඩිපාර්ට්මන්ට් ස්ක්‍රිප්ට් රයිටර් කෙන් ලියන්න පුළුවන් අය ඉන්නවනම් ස්ක්‍රිප්ට් රයිටර් ඒක. එතකොට ඇසිස්ටන්ට් සහාය අධ්‍යක්ෂකවරයාගේ කණ්ඩායමක් කියන්නේ. ඒතකොට ඒවත් එක පුහුණු වෙන්න පුළුවන්. හොඳ සහායක අධ්‍යක්ෂකෙක් වෙන්න. ඒතකොට හොඳ
නිෂ්පාද කළමනා කරන එක මොද ඒව ඇත්තරම වෘත්තීය රස්සා. එතකොට ඒක නිකන් කරන්න බෑ. එතකොට තාක්ෂණ ශිල්පීන් කියන්නේ අපි දැන් නිෂ්පාදනය ගත්තාම කැමරා ඩිපාර්ට්මන්ට් එක ගත්තාම කැමරා ඇසිස්ටන්ට්, ලයිට් ඇසිස්ටන්ට්, ලයිට් ටෙක්නීෂියන්, ඊට පස්සේ ෆෝකස් පුලර්ස් වගේ පැසිරිච්ච රස්සාවල් තියෙනවා. මේ හැම එකේම ඒට වෘත්තිමය දායකත්වය අවශ්‍යයි. ඉතින් මේ හැම එකේම පුහුණු වෙච්ච කෙනෙකුට තමයි ඒකත් එක්ක යන්න පුළුවන්. ඉතින් සහායකෙක් විදිහට ඇවිල්ලා මේව හදාරන්න පුළුවන්. ප්‍රොඩක්ෂන් පෝස්ට් ප්‍රොඩක්ෂන් එක ගත්තාම එතන තියෙනවා සංස්කරණය, කලර් ග්‍රේඩින්, ශබ්ද පරිපාලනය, ශබ්ද ප්‍රොඩක්ෂන් එකෙත් ඒවා තියෙනවා. හඬ පටිගත කිරීම, හඬ පාලනය ප්‍රොඩක්ෂන් එකෙත් තියෙනවා. ඒකට ඒවත් හැබැයි වෘත්තීය මට්ටමේ මේකත් හරි පුහුණුවක් අවශ්‍යයි මේ හැම එකට. පුහුණුවක් නැතුව කරන්න අමාරුයි. එතකොට අපි ඔබතුමාගෙන් අහන්න කැමති ඒ කියන්නේ දැන් මේ ශාස්ත්‍රයට සිනමා ශාස්ත්‍රයට කෙනෙක් ඇතුළත් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් කැමැත්තෙන් ඉන්නවා නම් මේ ශාස්ත්‍රයට පිවිසෙන්න තියෙන මාර්ග මොනවද? එතකොට ඒත් එක්කම අහන්න කැමති දැන් මේ ශාස්ත්‍රයට පිවිසෙන්න දැන් ඔබතුමා හිතන්නේ හැකියාවට අමතරව අධ්‍යාපන සුදුසුකමුත් අවශ්‍යයි. ඔව් ඇත්තට මූලික කොහොමද අධ්‍යාපන සුදුසුකම දැන් ඉන්න එක අවශ්‍ය වෙනවා. මොකද හේතුව තමයි කම්පියුටර් තාක්ෂණය නැතුව දැන් ටිකක් මේමයි වැඩ කරන්න අමාරු වෙනවා ඉස්සරහට. දැන් උනත් සෑහෙන හැම කැමරා එකක් ගත්තත් ඒකේ සොෆ්ට්වෙයාර්ස් තියෙනවා, අප්ඩේට් කරන්න ඕනේ, දැනුමක් තියෙනවා. මූලික පරිගණක දැනුම මම හිතන්නේ අවශ්‍යයි. දැන් ඉස්සරහට එන ලයිට් වලට පවා ඒක අවශ්‍යයි. මොකද ඒක මම හිතනවා ලොකු වාසියක් වෙනවා, අමතර වාසියක්. මම හිතන්නේ පාඨමාලා වලටත් අපි යෝජනා කරලා තියෙනවා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට එහෙම මේ යෝජනා ගෙනලා තියෙනවා මේ රූපවාහිනී සිනමා කරන පාඨමාලා පාසලට ගේන්න කියලා. විෂය ධාරාවන් වලට. මොකද ඒව හරහා එතකොට ඉදිරි එන පරම්පරාවට යම්කිසි අවබෝධයක් එක්ක එන්නේ. හැබැයි මූලික දැනුම තියෙන එක වාසියක් වෙනවා එන්න. දැන් මට උදාහරණයක් ගත්තොත් මගෙත් එක්ක මේකෙන් පුහුණු වෙලා ඉලිටික කිසි කෙනෙක් මේ පිළිබඳව හදාරලා ආපුවා අය හිටියේ නෑ. අධ්‍යාපන සුදුසුකම් තිබ්බා, O level තිබ්බා, A level තිබ්බා, අපි ඒව බැලුවා. අතුරට ගත්තා. O level වලට පල්ලා හිටපු කට්ටිය තියෙනවා, ටෙක්නීෂියන් හැටියට පටන් ගත්තා. හැබැයි උන් අද ශාස්ත්‍රවල ඉහළටම ගිහිල්ලා තියෙනවා. අපි මූලික දැනුම අපි දුන්නා. දැන් ඇත්තටම ටිකක් බිහි වෙලා තියෙනවා ලංකාවේ විශේෂයෙන් NVQ විෂය ධාරාණු සෑහෙන ප්‍රමාණයක් මේක එක ශාස්ත්‍රවල තියෙනවා. ලයිටිං වලට, මේකප් වලට, ආර්ට් කලා අධ්‍යක්ෂණයට, එතකොට දැන් හැදීගෙන යනවා මම හිතන්නේ නිෂ්පාදන කළමනාකරණය සහ අධ්‍යක්ෂණය වගේ පාඨමාලා මේ මොහොතේ NVQ එකේ හැදීගෙන යනවා. ඉතින් පාඨමාලා හදන්න හරි සුදුසු තැන් වලින්. මොකද ගොඩක් පාඨමාලා තියෙනවා ඒවා කොච්චරද හොයලා බලලා තමයි කරන්න ඕනේ. කියන්නේ මේ පාඨමාලා තිබිච්ච පළියට කරන එක නෙවෙයි කොයිතරම් ඒවා වල උගන්වන එකට දායක වෙච්ච ශාස්ත්‍රීය අත්දැකීම් තියෙනවද? ශාස්ත්‍රීය පිළිබඳ අවබෝධයක් තියෙනවද? එහෙම හොයලා කරන්න ඕනේ. එතකොට දැන් ද වීඩියෝ ටීම් ආයතනය ගත්තහම මං හිතන්නේ ලංකාවේ දැන් මේ වෙනකොට සිනමා ශාස්ත්‍රයේ ප්‍රවීණයින් රසක් බිහි කරපු තැනක්. එතකොට අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න දැන් ඔබතුමා ද වීඩියෝ ටීම් ආයතනයට කෙනෙක් බඳව ගන්නවා නම් ඔබතුමා බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපන සුදුසුකම්ද, එහෙමත් නැත්නම් අත්දැකීම්ද, එහෙමත් නැත්නම් නිර්මාණශීලීත්වයේ තියෙන කෙනෙක්ද? මම සාමාන්‍යයෙන් කවුරු හරි රැකියාවට ගන්නකොට මම පළවෙනි බලන එක තමයි කොයිතරම් දුරට කැපවීම තියෙනවද කියන එක. කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්. එකම නිර්මාණශීලීකම දෙනවා වඩා හොඳයි. හැබැයි අනිත් මේ ශාස්ත්‍ර පිළිබඳව මම එච්චර දැනුම එච්චරම හෙව්වේ නෑ. මොකද හෙව්වේ නැත්නම් මට ඒක උන්ට දෙන්න පුළුවන්. මොකද ප්‍රෙෂ් පිට આવොත් මම හිතනවා උගෙන් මුලින්ම අර තැන් වලින් කෑලි අල්ලන් ආවම රොටිත් නෙමෙයි පිටිත් නෙමෙයි අන්තිම දෙලියට එන්නේ. ඒ නිසා මම ගොඩක් වෙලාට කැමැත්ත තිබුණේ විශේෂයෙන් මේ සංස්කරණය සහ ඒ පැතිවලට එනවා. දැන් අපි මගේ ශාස්ත්‍රය නෙමෙයි ඇනිමේෂන් ග්‍රැෆික්ස් වගේ කෙනෙක් මම ගන්නවා නම් ඇත්තටම මේ ශාස්ත්‍රය පිළිබඳ දැනුම තියෙන අවබෝධය තියෙන කෙනෙක් තමයි මම නිතරම හොයන්නේ. මොකද මට ඒ දැනුම නැති නිසා. හැබැයි හඬපට සංස්කරණය, ශබ්ද පරිපාලනය මේ වගේ වෙනකොට මම කැමති අලුත් අය අරගෙන හදන්න. හැබැයි දැනුමට වඩා මම බැලුවේ කොයිතරම් දුරට කැපවීමක් තියෙනවද, දරා ගන්න පුළුවන්ද මේ දේ 6 8 4 රස්සාවල් නෙමෙයි. ඉතින් පළවෙනිම ආපු සති දෙක තුනේ ලොකු දුෂ්කර ක්‍රියාවක් දීලා තමයි මම ගත්තේ. කියන්නේ ඕම ඉන්න ඕන රෑ 10 11 වෙනකන් සමහරට එන්න කියලා ආයි කැන්සල් කරනවා. ඔහම මම බලනවා ඉන්ටර්ව්ස් 5ක් විතර කරලා තමයි ගත්තේ. මොකද හේතුව කොයිතරම් දුරට මේකට
එන්න උනන්දුව තියෙනවා. ගාය නැත්තම් මා සතිය දෙක ඉන්නවා ආයෙ යනවා. මොකද ඔහු සමහර වෙලාවට රස්සාවල් හොයාගෙන යන කට්ටිය. එහෙම අයට මේක දරා ගන්න අමාරුයි. මේක මම හිතන්නේ අනිවාර්යයෙන්ම කැපවීම තියෙනවද කියලා මම බැලුවා. ඊට පස්සේ ට්‍රැෆික් වගේ එකන මම ඒ බලනවා. උගේ නිර්මාණශීලී හැකියාව කොච්චර තියෙනවද? උගේ පරණ වැඩ සටහන් බලනවා. හැබැයි ආධුනික සංස්කරණ ශිල්පියෙක්, ආධුනික කැමරා ශිල්පියෙක්, ආධුනික ශබ්ද පරිපාලකයෙක් આવොත් එයාගේ බලන්නේ තමන්ට කොයිතරම් දුරට දරා ගන්න පුළුවන්, තමන්ට කොයිතරම් කාලයක් මේ වෙනුවෙන් කැප කරන්න පුළුවන්. මූලික කාලේ එක කරන්න බැරි නම් මේක රස්සාවල් කරනවා. එතකොට දැන් අපි තවත් දෙයක් දැනගන්න කැමති එකන අපේ job.daddy.lk ප්‍රේක්ෂකයින් මේ වනකොට රැකියාවක් සොයමින් පවතින අය. ඉතින් සමහරු රැකියාවක් කරමින් ඉන්න. එතකට දැන් කවරු හරි කැමතින් ඉන්නවා නම් මේ ශේත්‍රයට පිවිසෙන්න ඒගොලන්ට තියෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මේ වෙලාවේ මේ ශේත්‍රය ගෙවීම් කරන්නේ කොහොමද උපයන්න පුළුවන් කියලා. එකන කොයි වගේ ආදායමක්ද ගන්න පුළුවන් කියලා ප්‍රශ්නයක් ඇති. ඉතින් අපි ඔබතුමාගෙන් අහන්න කැමති. ඇත මේ ශේෂ්ත්‍රය තුළ විශේෂෙන් තාක්ෂණ ශිල්පීන්ට උපයන්න පුළුවන් උපරමින් උපයන්න පුළුවන් ශේෂ්ත්‍රයක් තරගයක් තියෙනවා. ඒ තරගයට මුණ දෙන්න පුළුවන් වෙන්න ඕන. මේ පිළිබඳ කැපීම් තියෙනවා නම් මේක ආදායම තියෙනවා. කියන්නේ දැන් අපි දැන් ලයිට් ටෙක්නීෂියන් කෙනෙක් ගත්තා. සාමාන්‍යයෙන් කෝල් ෂීට් එකක් දැන් 5000ක් පැයකට. රුපියල් 5000ක් කෝල් ෂීට් පැයකට. ඒක පැය දෙක කෝල් ෂීට් එකක් කරන් 10000. ඉතින් ඒක එහෙම තියෙනවා. හැබැයි ඒක ගන්න ලේසි නෑ. ඒකත් එක්ක වැඩ කරන්න මානසික ඉල්ලුම තියෙන්න ඕන. හැබැයි ශිෂ්ටය තුළ ආදායම හොයන්න පුළුවන්. ඒකට මේකේ ඇතුලේ ආර්ථිකව ගොඩක් ඉහළට ආපු කට්ටිය ඉන්නවා මේකේ. ටෙලි නාට්‍යවල ලයිටිං ඇසිස්ටන්ට් ඉඳලා දැන් අද කම්පැනි තියෙන කට්ටියත් ඉන්නවා. එතකොට දැන් අපි ගත්ත රවීන්ද්‍ර ගුරුගේ මහත්මයා දැන් වසර 42කට වඩා මං හිතන්නේ අත්දැකීම් තියෙන පුද්ගලයෙක් මේ ශේත්‍රය තුළ. ඒතර ඔබතුමාට වැඩ කරන්න ලැබිලා ඇති මේ ශේත්‍රයේ ප්‍රවීණයින් මේ චිත්‍රපට ශේත්‍රයේ පුරෝගාමීන් එක්ක. මේ වර්තමානයේ පිරිසත් එක්කත් ඔබතුමාට වැඩ කරන්න ලැබිලා ඇති. ඔබතුමා මොනවද දකින වෙනස්කම් මේ දෙපාර්ශ්වය අතර? ඇත්තටම දැන් එක දෙකක්. මොකද දැන් අපි මුල් කාලීන සිනමාකරුවෝ ඒ වෙනකොට තිබිච්ච දැනුම ඉතා ඉහළ මට්ටමක තිබුණා. විශේෂයෙන් ආචාර්ය පිරිස් ගත්තත්, වසන්ත පිරිස් ගත්තත්, තිස්ස පිරිස් ගත්තත් ඔවුන්ගේ සිනමා දැනුම, ඊට පස්සේ ලෝකයේ පිළිබඳ දැනුම, ජීවිතය පිළිබඳ දැනුම මේ සියලු දේවල් වලින් ඉතාම විශිෂ්ට වූ කණ්ඩායමක්. ඉතින් ඒක මට සමාන කරන්න බෑ, කරුණු ගන්න බෑ මේ අලුත් පරම්පරාවත් එක්ක. හැබැයි ඒ ඔවුන්ගේ තිබුණ ඉවසීමක්, කැපවීම, ඒ ශාස්ත්‍රීය කියන දැනුම, ඒක අනිත් පැත්ත එක්ක බෙදා ගන්න තියෙන ආසාව, හැකියාව හරි විශාලයි. ඉතින් මට ඒ අත්දැකීම ගන්න විච මම හිතන ලොකු වාසනාවක් මගේ. හැබැයි මේ අලුත් අයගේ ගත්තත් ඔවුන්ගේ මම ඔවුන්ගෙන් දැනුම ගන්නවා. අතරම අලුත් අය මම ගන්නවා. කියන්නේ අලුත් ටෙක්නොලොජි එක පිළිබඳ දැනුම මම නිරන්තරයෙන් ගන්න මේ අලුත් පරම්පරාවේ කණ්ඩායමත් එක්ක. කැමති වුන් එක වැඩ කරන්න. උන්ට ඒ පැත්ත තියෙනවා. හැබැයි දකින්නේ ගොඩක් වෙලාවට මේ පිළිබඳ කියවීම අඩුයි. මේ සිනමා භාෂාව ගැන හැදෑරීම තව එකව වෙන්න ඕන. නිර්මාණශීලී හැකියාව ගැන උනන්දු වෙන්න ඕන. job.daddy.lk අපි ප්‍රේක්ෂකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඒ කියන්නේ මේ සිනමා ශාස්ත්‍රය දැන් ඩිජිටල් කරන්නට ලක් වෙලා තියෙන. ඒ කියන්නේ දැන් Netflix වගේ සිනමා නිවසේ සිට නරඹන්න පුළුවන් අවස්ථාවල් උදා වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි විදේශීය සිනමාපට දැන් ලංකාවේ ප්‍රචාරය වෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් මේකත් එක්ක මේ ලංකාවේ සිනමා ශාස්ත්‍රය නැති වෙයිද කියලා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම දැන් ඒ Netflix වගේම ආවයින් මම හිතනවා අපිට උනා අපේ සිනමාවේ ගුණාත්මකභාවය ඉහළ දාගන්න. මොකද අපි ලංකාව තුළ ප්‍රේක්ෂකයන්ට පෙන්න හිටියේ. නමුත් ලංකාවේ ප්‍රේක්ෂකයන් දකින්න පටන් ගත්තා ජාත්‍යන්තර සිනමාපටවල තියෙන ගුණාත්මකභාවය. ඒවා කතාන්දරවල තියෙන අලුත්කම. ඉතින් දැන් අපේ ඇත්තටම තරුණ පරම්පරාව සහ අපේ ඉන්න ශිෂ්ටයේ ඉන්න අයත් උත්සාහ කරමින් ඉන්නවා එතෙන්ට යන්න. මම හිතනවා ඒකින්දම තමයි මේ දැන් හදන සමහර අලුත් චිත්‍රපට යම්කිසි ජාත්‍යන්තර මට්ටමට ගෙනියන්න පුළුවන් තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා සිනමාවට කීපයක්. ඇත්තටම මේක ලංකාවේ සිනමා කර්මාන්තයේ අනාගතේ මම හිතන්නේ අඳුරුනේ. ලංකාවේ සිනමා කර්මාන්තය මම හිතන්නේ හිමින් හෝ ඉස්සරහට යන්න අරගෙන තියෙනවා. දැන් ඇත්තටම අලුතෙන් චිත්‍රපට සංස්ථාවත් විශාල වැඩ කොටසක් කරමින් යනවා මේ මොහොතේ. ඒ වෙනුවෙන් වර්තමාන සභාපතිතුමා. ඉතින් මම හිතනවා හොඳ
ඉස්සරහ අනාගතයක් තියෙයි. අපි දැන් උත්සාහ කරමින් ඉන්නේ මේක ලෝකෙට ගෙනියන්නේ කොහොමද? විශේෂයෙන් මේ OTT ප්ලැට්ෆෝම් වල කියන Netflix වගේ අපිට ශ්‍රී ලාංකීය සිනමාව පිටරටකට ගෙනියන්නේ. ඒ වෙනුවෙන් මම හිතන්නේ ගොඩක් උත්සාහයන් කරමින් ඉන්නවා. අපිත් එක කීපයක් අපිත් උත්සාහ කරමින් ඉන්නවා. මම හිතනවා සිනමාවේ අනාගතය අඳුරු නෑ. මහන්සි වෙන්න ඕන. හැබැයි එතනට යන්න පුළුවන්. jobdaddy.lk අපි ඔබතුමායෙන් අහන්න කැමති. දැන් ඔබතුමා වසර 42ක්ම මේ ශේෂත්‍රයේ හිටපු ප්‍රවීණයෙක්. ඔබතුමා සම්මාන සියල්ලටම වගේ පාත්‍ර උණු කෙනෙක්. ඉතින් ඔබතුමාට අදහසක් නැද්ද ඉදිරියේදී සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්න? ඇත්තටම සංස්කරණ ශිල්පියෙක් කියන හොඳ දෙවනවරට සිනමාපටේ අධ්‍යක්ෂ කරන සංස්කරණ ශිල්පියෙක්. කියන්නේ සංස්කරණ ශිල්පියෙක් කියන්නේ නිරන්තරයෙන් හොඳ අධ්‍යක්ෂයෙක් වෙන්න තියෙන සිනමා පෝෂණයක් ලබන තැන සංස්කරණ වැඩිරි කියන්නේ. ඇත්තටම මට උනේ මේ මගේ මෙච්චර පරක් වෙන හේතුව තමයි මේ තාක්ෂණයත් එක්ක ගිහිල්ලා ටෙලිවිෂන් එකෙන් සිනමාවට එන්න. එතකොට ආයතන පටන් ගත්තා. ආයතනය අරගෙන යන්න. ඉතින් දා වෙනකොට මේ ආයතනය අපි අලුතෙන් සිනමාවට ඩිජිටල් කරණය ගේනාම ඒක අරන් යනකොට ආයතනය තවත් මේව තිබුණා. නමුත් තාමත් මගේ හීනය හොඳ චිත්‍රපටයක් කරන්න මම හිතනවා අගදීදී චිත්‍රපටය නරඹන්න පුළුවන්. ඉතින් අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් බලාපොරොත්තු වෙනවා පණිවිඩයක් මේ ශේෂත්‍රයට එන්න බලාපොරොත්තු වෙන නවකීන්ට. ඔව් ඇත්තටම මේ ශේෂ්ත්‍රයට එන නවකීන්ට මට කියන්න තියෙන්නේ තමන්ගේ අවංක කැපවීම අවශ්‍යයි. මොකද මේක හතරමාර අටමාර රස්සාවක් නෙවෙයි. කැපවීම මේකට තියෙන ආසාව හරිම අවශ්‍යයි. මට මේ ආසාව තිබුණ කැපවීම තිබුණ එක තමයි අද මම මෙතන ඉන්නේ. එහෙම ආවොත් මේක ඇතුලේ එන බාධක ගැටලු මම හිතන්නේ ලොකු ප්‍රශ්නයක්. මොකද අපි හැමෝටම ගුණම ශ්‍රේෂ්ඨයක බාධක තියෙනවා, ගැටලු තියෙනවා. හැබැයි මේක ඇතුලේ ඒවා ජය ගන්න හරි පහසුයි. තමන්ගේ කැපවීම, අවංකකම සහ ආසාව තියෙනවා නම් එක්කම නිර්මාණශීලී හැකියාව තියෙනවා නම් මේක තවත් හොඳට උපමට්ටම් කරගෙන යන්න පුළුවන්. සමහරව ඉන්නවා ඇත්තට නිර්මාණශීලී වෙන්නෙත් ආවට පස්සේ මට එහෙම ළමයි ගොඩක් හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ තමන් ඇතුලේ තිබිලා තියෙනවා නිර්මාණකරුවා ඇතුලේ ඉන්නවා. තමන්ට හොයාගන්න බෑ. හැබැයි අපිත් එක්ක වැඩ කරන ආවට පස්සේ මෙන්න හිමින්සරේ ਉਹ නිර්මාණකරුවෙක් හැටියට මතුවෙනවා. ඉතින් ඒක නිසා කොහෙන් හරි පටන් ගන්න ඕනේ. ජීවිතේ පටන් ගන්න. බල ඉන්න එපා. හැබැයි මොන ශේෂ්ත්‍රේ පටන් ගත්තත් ඒ වෙනුවෙන් කැප වෙන්න. ඒ වෙනුවෙන් මහන්සි වෙන්න. ඒකට අනිවාර්යයෙන්ම ඒක ඉස්සරහට යන්න පුළුවන්. නිතරම හිතන්න ඒකේ ජීනියස් කෙනෙක් වෙනවා කියලා. ඒක ඉන්න සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. ටාගට් එක තියාගන්න එහි වැඩකාරයෙක් වෙනවා කියලා. ඒතන වැඩකාරයෙක් වෙන්න පුළුවන්. ඉතින් jobdaddy.lk අද අපේ කතා බහත් එක්ක එකතු වුණු මේ සිනමා ශේෂ්ත්‍රය පිළිබඳව අපිට මං හිතන්නේ පුළුල් දැනුමක් ලබා දීපු ද වීඩියෝ ටීම ආයතනයේ ප්‍රධානීතුමා ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රවීණතම චිත්‍රපට සංස්කරණ ශිල්පියෙක් වෙන අපේ රවීන්ද්‍ර ගුරුගේ මහත්මයාට jobdaddy.lk අපි බෙහෙයින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් jobdaddy.lk අපේ ප්‍රේක්ෂකයින්ට අපි හිතනවා මේ සිනමා ශේෂ්ත්‍රය පිළිබඳව ඉතාමත් පුළුල් දැනුමක් මේ වීඩියෝ හරහා ලැබෙන්න්නට ඇති කියලා. ඉතින් jobdaddy.lk බලාගෙනන්න ඔබ මේ මොහොතේ රැකියාවක් සොයන කෙනෙක් නම්. එහෙමත් නැත්නම් ඔබේ ආයතනයට සේවකින් සොයන කෙනෙක් නම්. හොඳම විසඳුම තමයි jobdaddy.lk. ඉතින් දැන්ම පිවිසන්න jobdaddy.lk වෙබ්සයිට් එකට ඔබට අවශ්‍ය රැකියාවන් සොයාගන්න සහ සේවකින් සොයාගන්න. ඉතින් මේ වගේම වැදගත් ශේෂ්ත්‍රයක වැදගත් පුද්ගලයෙක් සමගින් අපි යළිත් හම්බුවෙමු. jobdaddy.lk. Good people, good jobs.